අද අපි වාදනය කරන්නේ අත්සරඹ 12ට පළවෙනි සරඹය. ඒ සරඹය තමයි ජින් තත් කියන සරඹය. ජින් තත් වාදනය කරන්නේ කඩිප්පු තට්ටුවෙන් සහ අත් තට්ටුවෙන් දෙපැත්තම වාදනය කරනවා. අපි බලමු වාදනය කරන්නේ කොහොමද කියලා. ජින් තත්. ජින් කියන අක්ෂරය වාදනය වෙන්නේ දොන් වගේ. දොන් තත්. මේ අක්ෂරය ඒ විදිහටම කඩිප්පු තට්ටුවේ වාදනය වෙනවා. දෙපැත්තම වාදනය කරනවා වගේම මේ අපි අත් දෙකම භාවිත කරලා ඒක වාදනය වෙන අක්ෂර දෙක ජින් තත්. දොදොන් තතත් වගේ. අපි හඬ හිර කරලත් ඒ අක්ෂරය වාදනය කරනවා. අපි බලි ශාන්ති කර්ම වල වාදනය කරන්නේ හඬ හිර කරලා මේ විදිහට. මාත්‍රා වාදනය කරන්න මූලික පුහුණුව ගන්න මේ අත්සරඹ වලින්. අපි දැන් කිව්වා හඬ විහිදලා වගේම හඬ හිර කරලත් මේ සරඹ වාදනය වෙනවා කියලා. ඒ විදිහට තමයි පළවෙනි අත්සරඹය වාදනය කරන්නේ.